හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් හිටියේ කියලා හිතනවා. කුරුල්ලෙක් කෑ ගහනවා. මේ ඉතින් ගොඩක් දවසකින් ගොඩක් දවස කියන්නේ මම හිතන්නේ මාස 2-3කින් තමයි අද මම මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මට හිතුණා මේ දවස්වල වෛරල් කේක් එකක් තියෙනවා. අර මැදට චොක්ලට් පවුඩර් එහෙම දාලා හදන එක. මම වීඩියෝ එකක් දැක්කා. ඉතින් මට හිතුණ එක හදලා බලන්න. ඉතින් හදලා බලන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. ඉතින් මම අද ඒක හදන්න තමයි යන්නේ. ඉතින් මම මේ පැත්තෙන් දාන්න. මෙන්න මේක තමයි මම අද හදන්නේ. දම් පාටයි බටයි ඒ normal පාටයි. ඒ දෙකෙන් තමයි හදන්නේ. අපි එහෙනම් දැන් ගිහලා බලමු කොහොමද ඒක හදන්නේ කියලා. හායි ඉතින් ඔන්න මම මේකේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මම වෙන වෙනම නම් ඔයාලට පෙන්නලා නැහැ. මේකේ මම අද හදන්නේ ග්‍රෑම් 500 පොඩි කේක් එකක්. ඒකට මම මේ අවශ්‍ය ද්‍රව්‍ය හැමදේම වගේ 125 ගානේ තමයි අරගෙන තියෙන්නේ ග්‍රෑම් වලින්. ඉතින් බටර් ටිකයි සීනි ටිකයි දාලා මම ඒක හොඳට බීට් කරගන්නවා. බීට් කරලා මම මේ විස්ක් එකේ මං ගාව තිබිච්ච පොඩි මේවකින් තමයි අද හදන්නේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් හොඳටම සාමාන්‍ය ඉතින් කේක් හදන විදිය දන්නවනේ ගොඩක් අය. ඉතින් ඒ විදිහට තමයි මේකත් හදන්න තියෙන ලොකු දේවල් නෑ. ඉතින් සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ඒකට බිත්තර මම 3ක් දානවා. ග්‍රෑම් 500 කේක් එකකට සාමාන්‍ය බිත්තර 3ක් ඇති. ඉතින් පොඩි කේක් එකක් හදන නිසා ඉතින් මම බිත්තර 3කුත් දාලා ඒක හොඳට මික්ස් කරගන්නවා. අරගෙන අනිත් එක තමයි මේකට කොකෝ පවුඩර් ඕනේනේ. ඒ කියන්නේ ලේයර් එක ලස්සනට එන්නේ කොකෝ පවුඩර් එකෙන්. ඉතින් මමත් වීඩියෝ එකක් ඉන්නේ දැක්කේ. ඉතින් හදලා බලනවා කොහොම වේද කියන්නම් දන්නේ නැහැ. අපි හදලා බලමු. සීනි ටිකයි බිත්තර ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ මම මේකට දානවා 3 පාරක් හලාගත්තු පාන් පිටි. පාන් පිටි කිව්වට මම මේකට අරගෙන තියෙන්නේ කේක් පිටි එක. ඉතින් ඒකෙත් 125ක් තමයි මම මේ ග්‍රෑම් වලින් කිරලා අරගෙන තියෙන්නේ. ඒකට බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට මම රසාකෝ බ්‍රෑන්ඩ් එකෙන් වැනිලා ටිකක් දාගෙන තියෙනවා. වැනිලා දාලා ගොඩක් වෙලා මේක කලවම් කරන්නේ නැහැ. සාමාන්‍ය ගානට කලවම් කරලා ඊට පස්සේ මම මේක කොටස් දෙකකට වෙන් කරගන්නවා. මොකද කලස් දෙකක් එන්න ඕනේ නිසා මම අද පාවිච්චි කරේ දම් පාට. ඉතින් දම් පාට එක මම මික්ස් කරගන්න ඕන නිසා වෙනම පොඩි මේවකට දාලා ඒකට කලරින් ටිකක් දාලා මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. දැන් මේකට පළවෙනි ලේයර් එක මම දාගන්නවා. අනිත් එක තමයි මේ වෙද්දි මම oven එක ප්‍රීහීට් වෙන විනාඩි 10ක් දාලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 35ක් 40ක් වගේ අංශක 180ට දාලා කේක් එක බේක් කරන්නේ. මගේ සමහර අයගේ oven එක විදිහයිනේ. ඉතින් මගේ oven එකත් ඒ වගේ. අපි බලමු එක දවසකට එක වෙලාවක් යනවා, තව දවසකට තව වෙලාවක් යනවා. ඉතින් ඒ වගේ තමයි මගේ එකත්. අපි බලමු මේ කේක් එක බේක් වෙන්න කොච්චර වෙලාවක් යයිද කියලා. දැන් මම මේකට ලේස් එකක් දාලා ඉවරයි. ඊට පස්සේ ඒකේ උඩට මේ වගේ පෙනේරකින් පොඩි එකක් තියෙනවා නම් හොඳයි. මං ගාව පොඩි එකක් තිබුණේ නැහැ. ඉතින් මම මේකෙම තමයි හලාගත්තේ. හැන්දෙන් එහෙම දාන්න යන්න එපා. එතකොට අර කැට වගේ තියෙනවා නම් ඒක එක තැනකට මේ වෙනවනේ. ඒ නිසා මේ විදිහට පෙනේරකින් පුළුවන් නම් හලාගන්න. අනිත් එක තමයි ගොඩාක් දාගන්නත් එපා. තාම අපි කාලා බලලා නැහනේ මේ තිත්ත රහක් කීද කියන්නේ දන්නේ නැහැ. මොකද කොකෝ පවුඩර් ගොඩක් දාන නිසා. මේ දෙවෙනි ලේයර් එක දාද්දී එකපාරට අර මේ හලන්න යන්න එපා. මොකද මේ ඊට පස්සේ ඒක වෙනම බහිනවනේ ඇතුළට. ඒ නිසා හැන්දකින්ම දා ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ මගේ දැන් oven එකත් ප්‍රීහීට් වෙලා තියෙන්නේ. මම එක දැම්මා දාලා ඔය තියෙන්නේ බේක් වුණාට පස්සේ. ඉතින් මගේ කරන විනාඩි 45ක් නේ පැයක් විතර ගියා.
මේ තියෙන්නේ ලේයර්ස් දෙක වෙන් වෙලා කපලා බලමු කොහොමද කියලා. සොෆ්ට් එකටත් තියෙනවා. හරිම සොෆ්ට් මාර රසට තිබුණා. මේ කපලා මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි අර ලේයර්ස් දෙක හරි විදිහට වෙන් වෙලා තිබුණේ නෑ මගේ එකේ. ටිකක් මැදින් මේ මොකක් හරි ආට් එකක් ගිහින් වගේ තිබුණා. ඔය තියෙන නිකන් පොඩියට වගේ. හැබැයි ඒ විදිහට ආවා. හරිම රසයි. රස වෙනසක් වෙලා තිබුණේ නැහැ. මේ කොකෝ පවුඩර් දැම්ම කියලා තිත්තරහක් ආවෙත් නැහැ. ඒකත් රසට තිබුණා. ඉතින් සොෆ්ට් එකත් එහෙමයි. ඔයාලත් හදලා බලන්න එහෙනම් මේක හරිම රසයි. නෝමල් බටර් කේක් එක වගේම තමයි. තිත්තරහක් අනම් මනම් මුකුත් නැහැ. කොකෝ පවුඩර් නිකන් දැම්ම කියලා. එහෙනම් මගේ වීඩියෝ එකකට එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.